එතකොට ටිකට් කීයක් තියෙනවද කො? අංකල් කො බාන්න දෙන්නේ? හරි. අංකල් වතුර ටික දීවනේ මෙතන. වතුර දීවා. ආහා. මේ 5යි 6යි 7යි 9යි 11ක් තියෙනවා නේද? හරි. එතකොට අංකල් කොහෙද? ඈතද මේ? නෑ මේ ළඟ සයිගම පොබ්බයි. එහෙමද? මේක විතරමද කරන්නේ? ඔව් ඉතින් ඕක තමයි දැන් ඉන්න පිටාන් දාලා වයසත් එක්කනේ. 80ක් වෙන්නේ හා. ඉතින් ළමයින්ට තියෙන කඩවල කරන්න බෑ තාම ඉතින් යන්න එන්න පුළුවනි. ඔව්. ඉතින් 80ක් වුණා ගෑස් එකක් තේනවා තාම. ඔව්. ඒකින්ද පාඩේ පාඩි යනවා මේ 80ක් වුණාට. එහෙමද? මේ දුකම පන්සලේ ඉඳලා. ඔව් දුකම පන්සලේ යනවනේ නේ. දැකලා කිව්වේ. ඔව්. මාර්ගයේම. ඔව්. පත්තරවල හිනවා. ඔව්. දැන් හත්වතාවක් ගිහිල්ලා තියෙනවා පයින්. දැන් මේ ලබන පෙබරවාරි පොයේට යන්න බලාපොරොත්තු වෙනවා නේද? මේ දැන් පයින්. ආහා. අපි තව නඩයක් ඉන්නවා මේ ක්‍රීඩාට එහෙමකන්ද ක්‍රීඩාට කියලා අපේ දුක්තුමා දාපි සිද්ධිමා. හරි. ඉතින් එතුමා එක්ක තමයි යන්නේ. ඔව්. ඉතින් ඔහොම තමයි වෙන්නේ නේද? මේ හරි. එතකොට මේ ඔයාගේ නම් වීඩියෝ එකක් දාන්නම් ඈ අන්තර්ජාලයට. ඈ ඔව් මාත් කැමති නැහැ. ඔව්. දැන් මේ මම මෙහෙම එකක් කරනවා. දැන් මේ කොච්චර මේ ඔයාගෙන් ඇදිලා තියෙනවද ගොඩක් අයට? මම මෙහෙමයි මහත්තයෝ. ඔව්. අපි පිපුරුන මේ පාරේ යනවා මේ ඉතින් ඕ ඒ කට්ටිය ඇදුනද කියන්න දන්නේ නැහැ. ඉතින් අපි සමහර ආපුවම කියනවා මේ යටියන්තොට ඉඳලා ආවේ කියනවා. ආවිස්සාවිල රත්නපුරේ ඒ අරගම කියලා සීට් 4-5 ගෙනියනවා. ඔව් ඔව්. ඉතින් අපි දන්නේ නැහැ ගෙනියන්නේ. කොහාට ඇදුනද කියලා. ඔයාට ඇදුනොත් එහෙම මොකද කරන්නේ? මටද? ඔව්. මට වැටුණොත් නම් ඉතින් හොඳට කරන්න පින තමයි. ඉහි පිරිතක් කියවලා ස්වාමීන් වහන්සේ වැඩමවල හයනවා. ඔව්. ඒක ලාණිය කියලා පිළිකර තමයි බීජු අම්මා තාත්තට අන්තර පින් සිද්ධ වෙන්නේ නේ? ආහා. ඒකයි බබුටි. ඔව්. අනිත් වයිකින් දරුවන්ට යන්නේ සලකන්න ඕනේ. ගිහි පිරිතක් කියන්න ඕනේ ගෙදර. ආහා. මම බලපෑම් කියනවා මගේ උපන්දිනේ වෙන්න අපේ 12. ආහා. ඉතින් ඉදාට ඉස්සර ඉදා වෙනකොට පුළුවන් වුණා කියලා. නැත්නම් කියන්න බෑ නේ? හොඳයි. කොහොමයි තියෙන්නේ නේද? හොඳයි. එතකොට මේ මම මෙහෙම එකක් කරනවා. ඔය ටිකට් ටික මම ගන්නවා. හරිද? මේකේ දැන් මෙතන වර්ග ගොඩක් තියෙනවනේ. නෑ දෙකයි තියෙන්නේ. වර්ග දෙකයි නේද? මෙගා වාසනා තියෙනවා, සුපර් බෝල් තියෙනවා. මෙගා පවර් එකක් තියෙනවා. මෙගා පවර් එකක් තියෙනවා නේ. හරි. එහෙනම් මම මෙහෙම කරන්න. මෙතන 11යිනේ තියෙන්නේ. හරි. මම මේ ටිකට් ටික අරගන්න. හරි. එතකොට මේකට සල්ලි ගන්න. 440යි. 40යි. ආයෙත් හතරයි ආයෙත් ආසුවයි ආයෙත් පුදුමට යනවා. එතකොට 440යි 440යි හරි. මේකත් ඉතින් මට වට දෙන්න පුළුවන්. හරි. එහෙනම් මම කියන්නද? ඔයා එහෙනම් මේ ටිකට් ටික ඔයා තියාගන්න. ඔයාට දිනුමක් ආවොත් මේ කවන්නේ. ඔයා දිනුමක් ආවොත් ඔයා මේක එතකොට ඔයාට ගෙදර යන්නත් පුළුවන්. දිනුමක් ආවොත් ඔයාගේ වාසනාව තමයි. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයාට දිනුමක් එන්න කියලා. එහෙම කියන්නේ මම දැන් ටිකට් හරි හොඳයි. හරි. මේක මම ගන්නෙ නෑ. ඔයා ওই ටික බලලා දිනුවොත් ඔයාට. එතකොට මහත්මයා ඔබතුමාගේ මට සාමාන්‍ය මේ දැනගන්න මට දන්නවන්ට උනේ දිනුමත් ෆෝන් නම්බර් එකකින් හරි. හරි. ඒ ඔක්කොම දිනුවොත් ඔයාට. හොඳයි මට හරි. මම ඉතින් නම්බර එක දීලා යන්නම්. මම ඉතින් මේ හරි ඕකේ. සත්භාවයෙන්ම මේ ඔයාට දිරන්න කියලා තමයි මේ ඔයාට අරන් ප්‍රාර්ථනා කරන්නේ. හරි. එහෙනම් ජය වේවා. ඔයාට ගිහි පිරිතක් කියන්න තමයි ඕනේ නේ. ඔය මහත්මයාගේ බලාපොරොත්තු තියෙනවා මේ මෙලොවට බිහි කරපු අම්මයි තාත්තයි නිතරම මේ පයින් ත්‍රිපාඩි බොහොම අමාරු ගමනක්
කිලෝමීටර් 117ක් විතර කියලා කියන්නේ. ඔව්. ඒ වුණත් ඉතින් අපි දවස් 4:00මාරකින් විතර පත්නුගුඩට නගිනවා. ඔව්. දවස් 3ක් නවතිනවා අම්සල් වල. ඔව්. කෑම බීම ඔක්කොම අපිට හම්බ වෙනවා. ඔව්. කෑම දෙයම හම්බ වෙනවා. ඔව්. ඉතින් අපිට ඉන්න අපේ බෞද්ධ අබෞද්ධ කියලා නෑ ඔක්කොම හැමදාම අපිට කෑම ඒ ඉතින් හැමදේම සංග්‍රහ කරන අපේ කිසිම දෙයක් නැහැ. හොඳයි මාමා. ඉතින් මහත්තයා එහෙනම් මාමා එහෙනම් ඉතින් ජය වේවා තිරුවන් සරණයි. එහෙනම් ජයග්‍රහණය ලැබේවා. හරි. තිරුවන් සරණයි. බෞද්ධතුමාන්ට මේ කළ උපකාර උදව්වට මේ සංසාර දෙකෙන් කවදා හෝ නිවන් දක්නාට ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තිරුවන් සරණයි. දෙවියන් සම්මානකේලාගේ ආශිර්වාද පිට ලැබේවා. කිසිම ධාතියක් දරාවක් මුකුත්ම නැති හොඳ නිර්වාණ සම්පත්තියට ලැබිලා උතුම් වූ නිවන ලබා ගැනීමට මේ සියලුම උපකාර ලැබේවා කියලා මා දරදාහම් කරනවා. හරි එහෙනම් මාමටත් එසේම වේවා. හොඳයි ඊළඟ අපි හම්බ වෙන්න පුළුවන් මේ මාමා. ඒක තමයි හොඳයි ඈ. මගේ ෆෝන් නම්බර් එක මට ඕනම් දෙන්න පුළුවන්. හොඳයි මාම හොඳයි හරි. තෙරුවන් සරණයි.